මනසින් දකින සිහින දිරෙන් ජයගන්න. Friends Live Sri Lanka. Hello. Good morning. Good morning. මොකද වෙන්නේ? දැනට නම් දුකසේ කාලේ ජීවිගෙන යනවා අප්පා. එහෙමද? ඔව්නේ. මං කෝල් එකක් ගන්නත් හිටියේ මං කෝල් අරන් තිබ්බා මේ කෝල් මිස් වුණා ඉතින් පොඩ්ඩක් දන්නේ නැද්ද ඉතින්. වහිනවයි මේ පැත්තේ. මොකද මේ දවස්වල රැකියා තත්ත්වය? රැකියා තත්ත්වය බින්දුර බෑගෙන නැතිගෙන තුන්න දූලියගෙන යනවා. ඒ මොකද ඒ? ඒ මොකද කියන්නේ මේ දවස්වල කට්ටියක් බහැලා ඉන්නවා. අපිට පොඩ්ඩක් ඉතින් සෑහෙන බලපෑම් කරනවා. ඒ වැඩේ කරන්න එපා යන්න අරගෙන මේ විදිහට චුටි එන සීන් එකක් මැද්දේ තමයි යන්නේ. ට්‍රේන් එකේ? ඔව්. එහෙමද බං. ඒ කියන්නේ ට්‍රේන් එකේ කට්ටිය යල්ලනවා කියලාද කියන්නේ? ඔව්. ඒ කියන්නේ වැඩ කරන්න දෙන්නේ මේ සින්දුවක් කියලා හරි ජීවත් වෙන කට්ටියට. නෑ ඒවා සීරෝ කරන්න හදන දැන්. මොකක්ද ඒකේ තියෙන බලාපොරොත්තු ඉතින්? තියෙන බලාපොරොත්තු නැති වෙනවද මන්ද? හේවන්ද කියන්නේ? ඔව් ඒ වගේ තමයි පේන්නේ දැල්ට. මොන වගේ බලපෑම්ද බං ඉතින් තියෙන සාමාන්‍යයෙන් කොයි වගේ දේවල්ද සාමාන්‍ය මොනවද වෙන්නේ සාමාන්‍යයෙන්? එයාලා කියන්නේ ඉතින් මේක කරන්න එපා බහැලා යන්නේ නැත්නම් සමහරුන්ට නම් උසාවි දාන්න පවා වැඩ කරලා තියෙන සමහරුන්ගේ භාෂණ දැන් මාවත් දැස්සුවා. මීට කලින් නම් මීට අවුරුදු 10කට 15කට එහා පැත්තේ තිබ්බට වඩා දරුණු වලට මේ පාර තියෙනවා. මීට අවුරුදු 10කට 15කට එහා පැත්තේ බැලුවොත් නොකිය යුතු වචන වලින් පවා සමහරු බැන්න අපිට. ඒ තරම් හිතට වේදනාවක් දුන්නා. දැනුත් ඒ වගේ සරක් නොතිබ්බට මේ සෑහෙන ප්‍රෙෂර් එකක් කරනවා අපිට ජීවත් වීමේදී. ඉතින් අපි කරන්න දෙන්නේ නැතිකම නමුත් ඉතින් දැන් අපිට ඒකත් නැතිව නිකන් කබලෙන් ලිපටත් වෙච්ච ලිපිනක් තව කොහට හරි වැටි ඉඳන්නේ. දැන් බං අපි ඔක්කොම මොනාරි දැන් එදිනදා මොකක් හරි ස්වයං රැකියාවක් වගේ පොඩි දෙයක් කරගෙන ඉතින් ගොඩාක් මේ ගැන අපේ කට්ටිය ඉන්නේ ඉතින්. එහෙමනේ සීන් එක යන්නේ. ඔව්. එතකොට දැන් උඹලට දැන් මොනවා වගේද? ඒ කියන්නේ එහෙම ඇල්ලුවම මොන හරි. ඒ කියන්නේ දඩ මුදලක් ගෙවන්න නම් මනම් උසාවි යවනවා. ඒ වගේ මොන හරි දෙයක්ද නැත්නම්? ඔව් ඉස්සර දඩ මුදල් පාවා කිව්වා මේ උසාවියට කියවලා තියෙනවා. ස්ටේෂන් වලින් තරම් තියෙනවා අපිට මුලදී නම්. දැන් හැබැයි තත්ති නෑ. සිරාවට එහෙම ඉස්සර අරන් තියනද එහෙම සල්ලි එහෙම මේ ස්ටේෂන් වලින්? ඔව්. අප්පා. වාගෙනීම කොච්චර කියලා තියෙන ඉස්සර? ඒක කොහොමද? ඒ කියන්නේ කොහොමද ඒක ගෙවෙන සීන් එක? කියන්නේ දැන් අපිත් එහෙම උසාවියේ හිටපු ගමන් අර එහෙම ඇවිල්ලා තියෙන ඉතින් ඔය එක දේවල් මේව කරලා ඒ කියන්නේ කොහොමද බං එහෙම මේ ඒ ගෙවෙන ප්‍රොසෙස් එක යන්නේ? ඒගොල්ලෝ කරන්නේ මෙහෙමයි. මුලින්ම කරන්නේ අපි අල්ලගෙන ඊටම ඔෆිස් එකට ගෙනියනවා. ඔව්. ඔෆිස් එකට ගෙනිලා කදින් ලෙක්චර් එකක් දෙනවා. අරකද මේකද මේව කරන්න එපා. එහෙමයි කියලා කියනවා. ඊට කොලයක් දෙනවා. ඔය කොලේ ඇත්ත ඒවා බොරු ඒවා මෙච්චරක් ගියපන් කියලා කියනවා. දැන් ඔය කොලේ බලනකොට පේන්නේ නැහැ නේ ඉතින්. ඔව් ඒක නම් එහෙම තමයි. අපටත් ඉතින් බේරෙන්න ඕන නිසා ඒ තිබ්බ ගාන තිබ්බොත් දීලා නැත්තම් පහුවෙදාට දීලා එනවා ඉතින්. නැත්තම් යන්න නෙමෙයි උතනේ. ඒ කියන්නේ මේ කියන්නේ සල්ලි නොදී යන්න එපා කියලා කියන එහෙමද සීන් එක? එහෙමද කියන්නේ දඩේ ගියපන් කියලා කෑ ගහනවා. එහෙම කෑ ගහපුවා ඕන තරම් තියෙනවා. එක දවසක් මට ගම්පා උසාවියේ දක්කගෙන ගියා. ගිහිල්ලා ඉවරලා දඩයක් නියම කරා. ඇත්තට ඒ වෙලාවේ දෙන්න වගේ සල්ලි තිබ්බෙත් නෑ. තිබ්බ නෝට්ටුයි මාරු සල්ලි ඔක්කොම සලබලන් කරලා මේසෙ උඩ ඇලුවා. ඊට පස්සේ එතන මේ කැෂියර් එකේ ඉන්න කට්ටිය ගෑන්න ඒවා. ගෑන්නට පස්සේ මේක මේ දෙන්න දෙයක් නෑ මල්ලි මේ අයියෝ මොකද්ද අප්ප කරන්නේ ඔහොම ඉන්නෝ කියලා කට්ටිය වටේට ඉන්න කැෂියර් එකේ කට්ටිය අඬ ගැව්වා එක්කෙනෙක්. උඹ ටිකක් දාපන් මාන් ටිකක් දාන්න මෙහෙම කියලා කට්ටිය දාලා
ඉතුරු ගන්න හම්බුනේ මට 800ක් අතර දීලා කිව්වා අනේ වල්ලි මේ පැත්ත බලත් ආයෙලා ගෙන්නවා මේ අනේ වල්ලි ඔය යන්න වල්ලි කියලා කිව්වා. ඒ කියන්නේ කැෂර් එකේ කට්ටියද සල්ලි ගෙව්වේ මාර්සින්. ඔව්. දැන් මගේ සල්ලි සම්පූර්ණ උදලා ගත්තත් ගෙවන්න බෑ ඒක එකක්. අනික අතට මට යන්න තියෙනත් ඉපේ. ඔව්. ඒ නිසා මට රුපියල් 800ක් ඒගොල්ලෝ දීලා ඊට පස්සේ මාව යරුවා ඉතින් ඉතුරු ජීවලා. අප්පා. ඊට ඒගොල්ලෝ කතා කරන්න ගත්තා මේ මු මොකද්ද අප්පා මුන්ට පිස්සුද කියලා එලා ඒගොල්ලෝ කතා කරන්න ගත්තා. ඉතින් ඒ වගේ දේවල් තමයි තිබුණේ ඉතින් උතල. අර මේ තව සිද්ධියක් එම් සීන් එක මොන හරි මතක සීන් එකක් තියෙනවද? මෙහෙමයි සමහර තොරතුරු තියෙනවා ඔප්පු කරගන්න බැරි ඒවා තියෙනවා. එහෙමද බං. එතකොට සමහරයක් කිව්වොත් කියපු කෙනාමයි වැරදි වෙන්නේ වගේ ඒවත් තියෙනවා ඉතින්. එහෙමත් තියෙනවා නේද? ඔව් ඉතින් මෙහෙමයි. ඔවා කිව්වත් වැඩකුත් නැහැ කිව්වත් අහන කෙනෙක් නැහැ ඒ හින්දා කියලා වැඩකුත් නැහැ. ඒ කියන්නේ මෙහෙමනේ බං. ඒ කියන්නේ දැන් ඒ කියන්නේ දැන් අපේ ආබාධිතයර දැන් ඔහොම සීන් එකක් කරන එක වැරදි. දැන් ඒ කියන්නේ අපේම කෙනෙක් දැන් මේ පත් කරගෙන තියෙනවානේ අපේම මේ එක්කෙනෙක් කියන්නේ මේ පාර්ලිමේන්තුවේ ඉන්නවනේ බං අපේ කෙනෙක්. ඒ කවුරු ආවත් ඉතින් යන රටාව ඕක තමයි. ඊට කලින් වුණත් ඔය සංප්‍රේෂි තිබ්බ. හැබැයි මේ පාර ඊට වඩා වැඩි. දැන් ඒ කෙනාපත් උනා කියලා නෑ මේ. දැන් සාමාන්‍යයෙන් මේ පාරක වුණත් යමක් කරගන්න නොදැන සයිසයකට ඇවිදින් තියෙනවා. ඒක තමයි නේද. එනේ පාර මේ රටේ හැටි එහෙම තමයි මේ මොන දේ වුණත් යන්නේ රුහිතට. නෑ පාරක ගිහින් අරෙන්ෙන් මේ පොඩ්ඩක් හින්දුවක් අරෙන්ෙන් කියලා ජීවත් වෙන මිනිස්සුෙකුට ඒ කියන්නේ දුප්පත් කෙනෙකුට බං එහෙම අවුලක් වෙලා නැහැ නේද? එහෙම මුකුත් නැහැ. මන්ද අපි නම් ඉතින් සමහරලාට එම්ෙන් ඔය දහස් බොරල්ලේ මිටියා මේ යන්න කිව්වා මේ එහෙම ඉන්නක් වුණා ඉතින්. එහෙම. ඔව් ඉතින් මේ ඒක ඉතින් කරදරයක් වෙන්නේ නැහැනේ බං. ඒ කියන්නේ කවුරු හරි ඉතින් පොඩ්ඩක් ඔය පාරායිනේ පොඩ්ඩක් ඔය සින්දු කියන කට්ටිය ඉන්නවා. ඒක සල්ලි ඉල්ලන කට්ටිය ඉන්නවා. ඉතින් ඒ වගේ තියෙන ඉතින් අපේ දොස්සා බාධායත් ඔය සමහර අය ඉන්නේ බං ඔය මේ පිටකොටුවේ ගුවන් පාලමුඩත් කීප දෙනෙක් මම දැක්ක වැඩ කරගෙන ඉන්නවා. මෙහෙමයි. ආබාධ නැති අයත් ඉන්නවා ඒ විදිහට කරන අය. එතකොට ඒ අය ඇවිල්ලා අර වගේ මූණක් දැක්කොත් මාරු වෙන හොයන්නත් බැරි විදියට. ඔබ කියන්නේ ආබාධ නැති කට්ටිය මේ ආබාධ වගේ ඉන්නවා කියලාද කියන්නේ? එහෙමත් තියෙනවා මේවයි. මේ රටේ බොරු වැඩි. සමහරු බොරුවටමයි තැන දෙන්නේ. ඒක. ඇත්ත කරන මිනිහා පා ගන්න සමහරු බලනවා. ඔව් එහෙම තියෙනවා. ඒක හරි. ඒ උසාවි වල ගියාම උසාවියෙන් මොකද්ද බං කියන්නේ? ඒ කියන්නේ කිව්වේ දැන් අර එදා අර සිද්ධිය අර මේ අර කැෂර් එකේ කට්ටිය එකතු වෙලා සල්ලි දීපු සීන් එකට අමතරව ඒ කියන්නේ වෙන දවස්වල උසාවි ගියාම මොකද්ද කියන්නේ? සමහරු නම් මේ අල්ලන් ආපුවාට බහින තොපි මොකද්ද යකෝ කරන්නේ මේ වගේ අල්ලන් එනවාද එහෙම කියලා ඒ අය නෝන්දියලා එන වෙලාවලුත් තියෙනවා ඉතින්. ඒක හරි. ඒ කියන්නේ අපිට කතා කරන්න chance එකක් උදා වෙන්නේ නැද්ද බං? ඒ කියන්නේ එහෙම නැද්ද? දැන් ඒක අවස්ථාවකදී දැන් අපි මේ තමන් වරද පිළිගත්තොත් එළියට දානවා. තමන් වරද පිළිනොගත්තොත් ඇතුළට එන්න බලාගෙන ඕන ඉන්න. ඒ කියන්නේ වරද පිළිනොගත්තොත් එහෙමද ඒගොල්ලෝ කියන්නේ එහෙමද? ඒ කියන්නේ ඔව් එක දවසක් මේ අපි මමයි තව යාළුවෝ දෙන්නේ කෝච්චි මොකුත් නොකර. නිකන් ඔය ඇටයක් දාන සතහනියක් බස්සල කියලා උසාවි ධම්මවල මේ අපි වැඩිකාරයෝ කියලා පිළියල ගත්තට පස්සේ එළියට එව්වා. එහෙම දේවල් තියෙනවා ඔකේ. ඒ කියන්නේ මොකුත් කරන්නේ නැතුව නිකන් කෝච්චියේ ගිහිල්ලා ඔව් කෝච්චියේ පොඩ්ඩක් නිින්ද ගිහිල්ලා හැරවලා මේ උසාවි දැම්ම ගෙනහිල්ලා. නිින්ද ගිහගෙන නිදාගෙනවත් නෙමෙයි හිටියේ. අර ඉතින් අපිට කරන්න දෙයක්වත් නැහැ. ඉතින් ඔය ඇලටයක් දාන් ආවා. ගාති බැලුවේ කොළඹට යන්න තමයි කොළඹ එළිය ගිහලා වැඩක් කරන්න තමයි බැලුවේ. මේ ඒ වුණාට මේ ඒ කාලේ හිටපු මේ රාගම ප්‍රධාන කෙනෙක් හිටියා. එයා මහා එක විදියක්. ඉතින් එයා අපි බස්සලා සරාණියක් මේ දැම්ම උසාවි. ගම්පා උසාවි. ඒකලා මේ අපි අද කෝච්චිය වැඩ කරෙත් නැහැ මෙහෙම කියලා. එහෙම බෑ මේ වරද පිළිගන්න ඕන නැත්තම් එළියට යවන්නේ නැහැ කිව්වා.
දැන් මායි යන්නේ තව එක යාළුවෙක් ඉන්නේ එයයි මායි නම් කෝච්චිය වැඩ කරනවා. තව ගෑනු කෙනෙක් හිටියා. එයා ජීවිතේට කෝච්චිය වැඩ කරලා තිබුණේ නැහැ. එයා නිකර්ණේ වැඩිකාරියක් වුණා මේකින්ද. නිකන් එයා නිකන් ගිහිල්ලා නිකන් සෙට් වුණා. ඔව්. අපිට ගියේ ඉඳා. එදත් දඩ ගෙව්වද බං මොකද්ද සීන් එකද? එදා නම් දඩයක් ගෙව්වේ නැහැ. අපි කිව්වා මේ. අපි බෑග් එකක් පින්නවා එදා හරි තිබුණෙත් නැහැ ඇත්තටම. ඔව්. අපි මේ යන්තම් මේ කියන එක ආව විතරයි. දඩ ගන්න යන්නේ නැහැ කියලා එදා නම් කිව්වා. ඒකලා මේ එන වරද පිළිගන්න කිව්වා. ඉතින් මේ නගර වරදට වැඩිකාරය වෙලා තමයි එළියට ආවේ. මාර අපහසුතාවයක් එතකොට නේද බං? ඔව් අපහසුතාවයට අසාධාරණයට වඩා තියෙන මේ ඒක ඉතින් කියන්න වචනයක් නැහැ ඉතින්. ඔව් ඒක නම් එහෙම තමයි ඉතින්. ඔව් මේ කියන කෙනෙක් නැහැ කිව්වත් ආන කෙනෙක් නැහැ ඒ හින්දා කියලා වැඩක් නැහැ. ඔව් ඒකනේ වැඩි. දැන් කොහොමද බං එතකොට දැන් උඹ නම් කියලා ඇවිල්ලා ඉතින් ට්‍රේන් එක දැන් මේ ප්ලේ කරනවා. ඉතින් ඒ වගේ දෙයක් ඉතින් ඇත්තටම සමහරක් වෙලාවට සමහර ඒකලෙන් දැන් තම ගොඩාක් වෙලාවට කියන්නේ මිනිස්සු කම්ප්ලේන් කරනවා කියලානේ බං. ඒකනේ. ඔව් නෑ මෙහෙමයි. එතන තියෙන්නේ සමහරව කැමති පොතක් බලන් යන්නේ එහෙම යන්න කැමති. ඔව්. එහෙම අය කම්ප්ලේන් කරනවා. හැබැයි ඒ අයම ඊට වඩා ගෝසා කරන සද්දබද්ද දාන අය ඉන්නවා. ඒ අය ගැන කම්ප්ලේන් කරන්නේ නැද්ද දන්නේ ඉතින් අල්ලන අය අල්ලන්නේ අපි උමයි. ගොඩක් දුරට. ඒක සමහරව කියන්නේ බං ඔය මේ සමහර අයට මේ කෝටි ගණන් සල්ලි තියෙනවා මේ කෝච් වල යනවා මේ සල්ලි එකතු කරන අයට මේ සින්දු කරන අයට. හරිද? එහෙම කතා හදන අයට මන්නම් කියන්නේ ඒගොල්ලෝ අපේ මැනේජර්ලාද? ඕනනම් බලන්න කී ප්‍රශ්නයක් නැහැ. අපි එළියේ ඉන්නේ. අපි හැමදාම එළියේ. බලලා කරන දෙයක් කරලා ඊට පස්සේ ගන්න තීන්දුවක් ගන්න නිකන් මේ බොරුවට එක්කෙනා කියන කතා පස්සේ ගිහිල්ලා මේ නිකන් ඇත්තට හරක කියන්නත් බෑ හරකට එක ආගවයක් හරක් වැඩ කරන්න ඉප කියලා අපි කියන්නේ දැන් බං අර මාස ගානට මේ මාස ගානට කලින් නෙමෙයි අවුරුදු දෙකක් විතර ඇති මම හිතන්නේ අර පත්තරයකත් ගිහින් තිබ්බේ එකපාරක් අර මතකද ගම්පහ පැත්තේ මේ අංකල් කෙනෙක්ගේ මේ මොකද කෝටිපති ව්‍යාපාරිකයෙක් කියලා එයා මේ කෝච්චියේ මේ මොනවාද සින්දු කියනද මොනවාද ඒ වුණාට එයා කෝටිපති ව්‍යාපාරිකයෙක් කියලා මේ පත්තරේ එහෙම දාලා තිබ්බේපන්. ගයින්ඩ් කෙනෙක් කියනද ඔය කියන්නේ? ඔව් ඔව්. ඒක බොරුවක් කියන්නේ නෑ මෙහෙමයි. ඒක ඇවිල්ලා එයාගේ බෑනට වාහනයක් තියෙනවා කියලා තමයි එතන කියලා තියෙන්නේ. මේ බෑනට වාහනයක් තිබ්බයි කියලා අත්තිලා උවේ ඉතින්. ඒ මිනිහා ඒක එලවන්නෙත් නැත්තම්, ඒ මිනිහාගේ යන්නෙත් නැත්තම්, ඒ මිනිහාට ජීවත් වෙන්න ඒ කාලේ මොකුත් නොතිබුණා නම් බෑනගේ එකක් ඉතින් ආයේ මොකෝ වලකන්නේ. මෙයාට කෝටි ගණන් මේ කෝටි දෙකක්ද ඔන්නෝම ගාණක් මේ බැංකු පොතේ තියෙන ඔහම කතන්දර තිබ්බේ බං. තට්ටු දෙකේ ගෙවල් තියෙනව මොනවාද? ඉතින් මෙහෙමයි. අර සියලු දේවල් බෑනගේ තොරතුරු වෙන්න ඇති. නේමනේ. ඔයාට ගහන්න ඕන නම් මං ඇත්ත බොරුව බලන්නේ ඒක ප්‍රචාරය කරනවා. ඊට පස්සේ ගන්න එක ගන්න එක වැරදියටනේ. ඔව් නේද ඒක ඇත්ත. හරිද? ඔයයි මා විතරයි දන්නේ. ඔයාගේ මගේ තියලා අලකලන්තිය. හැබැයි අනිත් මිනිහ ඒක දන්නේ නැහැ. ඒ මිනිහ කිව්වකම උතා මෙන්න මෙහෙමයි කියලා ගන්නවා. ඊට පස්සේ ඕක කටින් කට යනවා. එහෙමනේ ඕක යන්නේ. ඔව් ඒක ඇත්ත. හැබැයි ඔයයි මායි තමයි ඔයාගේ ඇත්ත දේවල් මගේ ඇත්ත දේවල් ඔයයි මායි තමයි දන්නේ. දන්නේ ඒක ඇත්ත. ඉතින් මේ රටේ ඉන්නේ මෙච්චරම අනෝන මිනිස්සුද කියලා වෙලාවට හිතනවා ඉතින්. දැන් මිනිස්සුන්ගේ බලපෑමක් ඒ කියන්නේ දැන් මිනිස්සු ඇත්තටම කම්ප්ලේන් කරනවා කියලා කියනවා. ඉතින් මිනිස්සුන්ගේ බලපෑමක් එහෙම ඇත්තටම තියනවද මේ කියන්නේ දැන් සමහර දැන් මිනිස්සු එහෙම සමහරව ඉන්නවා. ඔව් සමහරව ඉන්නවා මූණිච්චාවල හොඳයි කියලා උඩින් හොඳට යටින් ගහන ඇත්ත ඉන්නවා. සමහරව ඇත්තටම හොඳ ඇත්ත ඉන්නවා. සමහරවට මොනවත් එකයි නලත් එකයි. ඒ ඉතින් එහෙම කොට ඉන්නවා සමහර. දැන් අපිට හම්බෙලා තියෙන දැන් සමහරලාට දැන් උඹලා දැන් මේ කෝච්චියේ ප්ලේ කරන විදිහ අනම්මනම් ඒවා මේවා දැන් ඉන්ස්ට්‍රුමන්ට් ප්ලේ කරනවනේ. ප්ලේ කරනකොට දැන් ඒවා වීඩියෝ අරගෙන සමහර YouTube channel වල එහෙමත් දාලා තියෙනවා අහුවෙලා තියෙනවා Facebook. ඔව් YouTube Facebook ඔක්කොගෙම නිකන්. ඒගොල්ලෝ ඒ පැත්තෙන් මේව කරගන්නවා. කමෙන්ට් එකක් හරි views එකක් හරි ගන්නවා. අපිට ඇති මගුලක් නැහැ අපිට තියෙන මගුලක් නේ තියෙනවා. ඒ කොහෙන් හරි වීඩියෝ කරගෙන යනවා නේද පම්මා? එහෙම යනවා ඔක්කොම හොරෙන් හරි ගන්නවා. ඉතින් ඒගොල්ලෝ එහෙම කරලා ගමන් අපිට මේ වගේ කකුලෙන් අදින පාච්චල් වල කරනවා. ඔව් ඒව දැනුවත් කළාවත් නෙමෙයිනේ ගන්න එපා. මං හිතන්නේ කියන්නේ නැතුව ඇති කියන්නේ නැතුවම රෙකෝඩ් කරනවා. සමහර දැනුවත් කරනවා. අන්නන් එපා කියනවා මොකද? අපෙන් ඒගොල්ලෝ මේ අනුන්ගේ පාණි එලි බලන්නේ. අපිට අරාගේ දේවල් කරන ගමන්. ඇයි අපේ පාණින් ඒගොල්ලෝ එලි බලන්නේ? දැන් මං ඔයාගේ දෙයක් අරගෙන
මං ඔයාලට යමක් කරනවා නේද ඔයාගේ කකුලේ නැති නම් මොකෙද්ද මං? ඔව් නේද ඒක ඇත්ත. ඔව්. මොකද්ද ඉතින් අපිට එන්න පුළුවන් විසඳුම අන්තිමේට බං ඉතින් ওই සීන් එකේදී. හැම ප්‍රශ්නයකටම උත්තරයක් තියෙනවායි කියලා කියනවා. හැබැයි මේ ප්‍රශ්නේ උත්තරයක් නැද්ද මන්ද? ඔව් නේද බං. කියන්නේ සාපේක්ෂව සමහර දැන් අපිත් ඔය එම්මින් යනකොට දැන් එහෙම ඇල්ලුවාම් බං කවුරුත් අහන්නේ දැන් අර මේ වගේ දේවල් කරන්න දුම්රිය සපුරා අහනන් ඒ වගේ දේවල් මේ කරන්න කියලා මේ එකක් නෑ. ඉතින් ඕගොල්ලෝ මෙහෙම කරාට ඒ වගේ දේවල් ඔව් මෙහෙමයි. ඕක මේ බර කාලයක් කිසි තියෙන එකක්. එහෙමනම් ඒ කාලෙම ඕවට වැට බැඳලා හරියමන් දෙයක් කරන්න ඉබේ. කවද්ද මේ රටේ හරියමන් දෙයකට වැට බැඳලා මේ ඒ විදිහට කරන්නේ දැන් හිතන්නකෝ මේ ඔයිට වඩා දේවල් තියෙනවා. ඒ වගේ ඉතින් අස්සෙන් මොල්ලේ වින්ගල යනවා නම් මේක මොකද්ද? අනික බන්දාගෙත් කියන්නේ දුෂ්ෂාභාවිත කෙනෙක් නම් කොහොමත් අල්ලගන්න දෙයක් නැහනේ. නිකම්ම කොහොමත් අහු වෙනවනේ. ඒක අපි ඒගොල්ලෝ ළඟට ගියා වගේ එනවනේ සමහරලාට. ඒක තමයි. නිකම්ම අහු වෙනවා අල්ලගන්න දෙයක් නැහැ හරිම ලේසි. කෙලින්ම ඒගොල්ලෝගේ දෙපා ඉදිරියකින් අපි හිට ගන්නවා සමහරලාට. ඔව් ඒක තමයි. ඉතින් ඒ වගේ මේ එහෙම තත්ත්වයක් තියෙද්දි ඒගොල්ලෝ හරි ලොකුකමක් කරා වගේ සමහරව රඟපානවා. ඔබගේ ජීවිතේ කොහොමද? ඒ කියන්නේ අවස්ථා කීයක් විතර ගිහින් ඇද්ද දැනට? ඔය කියන්නේ මේ කියන්නේ අම්මෝ බරගාන ගිහින් මාලිගාව අතර ගිහින් ගම්පාර දුතුම්පර දෝලි ගිහින් රාගම ස්ටේෂන් ගිහින් කොළඹ කොටුවෙන් අල්ලලා තියෙනවා මරදානෙන් අල්ලනවා වේයන්ගුණුත් ඇල්ලුවා දාලා වේයන්ගුණේ ඔෆිස් එකට ගෙනිච්චා. එතනකුත් දඩයක් ගත්තා. ඔය හැම පාරකම දඩ ගැහුවද බං ඒ කියන්නේ හැම පාරකම දඩ මුදලක් අනිවාර්යෙන් අය කරාද කොහොමද උනේ? මේවයි සමහර අවස්ථාවන් තුලදී දඩ ගත්තා. උසාවියෙන් සහ ස්ටේෂන් වලින් දෙකෙන්ම. ඊට පස්සේ සමහර අවස්ථාවන් තුලදී ස්ටේෂන් වලින්වත් උසාවියෙන්වත් ගත්තේ නැති අවස්ථාවක් තියෙනවා. දැන් මේ වෙනකොට තියෙන අලුත්ම තත්ත්වය තමයි උසාවි ගියොත් දැනුම් අහන්න වෙනවා. ඒ හින්දා දඩ ගන්නෙත් නෑ මොකුත් කරන්නෙත් නෑ අපි මිනිසුත් එක්ක කියනවනේ. ඒ නිසා බස්සලා නිකන් ඉන්න කිසිම එකකට අයින් දෙන්නේ නෑ බස්සනවා. මේ යන කෝච්චෙන් බස්සන බහින්න කියලා මොකක් හරි දෙයකට කියනවා එක්ක කියනවා වැඩ ගන්න එපා බයින දෙනකින් බෑ ගන්න කියලා එහෙම කියනවා. ඔව් ඉතින් මොකුත් කරන්න එපා මියුසික් වැඩ මොකුත් ඉන්ස්ට්‍රුමන්ට් ප්ලේ කරන්න එපා කීයක්වත් හොයාගන්න එපා බහින්න කියලා කියනවා. එහෙම. ඔව් එක්ක බයින දෙනකින් බෑ නැත්නම් දැන් බෑ ගන්න කියනවා. මේ ළඟදී අඹේ පුතුණුත් මාව එහෙම කරා. බැස්සුවා. ඔව් හැබැයි ඊට පස්සෙන් එන කෝච්චියේ මං ඉඳගෙන ආවා අනිත් අය වැඩ කරන්න ආවා. ඔව් ඉතින්. ඒගොල්ලෝ උන්දර පේන කරන කට්ටිය වෙන්නේ තියෙන ඒගොල්ලෝ අර දකින්නකොට බං මේ පොඩ්ඩක් ඉතින් පැනලා යන්න එහෙම ඔව් ඒගොල්ලන්ට වෙනව නීතියක් අපි යගේ බැරියට වෙනව නීතියක් ගර්ල් කියලා හිතෙන තරමට වැඩ වෙනවා ඉතින්. ඒකනේ දැන් මත් දැන් ගොඩ කාලයක් නේද බං දැන් අවුරුදු කීයක් වගේ ඇද්ද කොහොමද ට්‍රේන් එකට? 20ක්? ඒක නම් මතකයක් නෑ සැලකීතු කාලයක් ඉතින් ඉන්නවා. 20ක් 15ක් වගේ? මේ අලුවනේ 15ක්වත් වැඩිමයි දැන් මෙහෙමයි. අපි ඇවිල්ලා වැඩක් කරන්නේ කුඩු ගහන්න හරි ගංජා ගහන්න හරි කුඩු විකුණනවා හරි ගංජා විකුණනවා නෙමෙයි. නමුත් ඉතින් ඒ වගේ දේවල් තුගෙන දැන් මිනිහෙකුගේ පර්ස් එකකට ගහන ෆෝන් එකකට ගහන එකක් අල්ලන්න බෑ. හරිද? ඔව් ඒකත්. ඒ අය ඒ තරමට සූක්ෂමයි. ඔව් ඒ අය ගමනේ යන කෝච්චියෙන් කිසි කේස් යනද පැනලා යනවා. පැනලා යනවා. ඒ කියන්නේ මටත් අත්දැකීම් තියෙනවා ෆෝන් අරෙන්නේ උඩට. එතකොට ඒ වගේ දෙයකට වැටබඳින්න සමත් නැති කට්ටිය ද මේ අපිට මෙහෙම කතා කරන්නේ. ඔව් නේද ඒකත් ඇත්ත තමයි. ඔව්. මේ මිනිසුන්ට කරදර කරනවා කියලා අපිට චෝදනා කරනවා. ඔව්. හැබැයි මිනිසුන්ගේ ඒ කරදර වලට කවුද සොලියුෂන් එකක් දීලා තියෙන්නේ? ඒක නම් එහෙම තමයි. ඔව්. අනන්ත අප්‍රමාණ මේ සීන් වෙනවා. දැන් ඒවට කරන්නේ ස්ටේෂන් වලින් නිවේදනය කරනවා. බඩුටු පරිසම් කරගන්න කියලා. ඉතින් දෙන්නේ දැන් හිතන්නකො බෑග් එකක් කපලා යනකම් කොහොමද මිනිහෙක් එහෙම මේ ඇස්වහන් ඉන්නේ. බෑග් එකක් කපනවා කියලා දැනෙන්නේ නැති වෙන්න කරන්න තරම් කොච්චර සූක්ෂමද? ඒතකොට ඒ වගේට ඊට බලින්ද මේ රටේ නීතිය ඔය වගේ කටි මේ නැත්තේ. ඔව් ඒක ඇත්ත නේද? අනික දැන් අර ආබාධය සම්බන්ධයෙන් දැන් එහෙම කතා කරන මොන හරි එහෙම දැන් අපි ඔයාලා ගැන ඉදිරියපත් වෙලා මොකක් හරි සොලියුෂන් එකක් ගන්නවා නැත්නම් අපි එහෙම මොන හරි
මේ මොකක් හරි ඔයගොල්ලෝ සම්බන්ධයෙන් අපි පෙනී ඉන්නවා එහෙම කියන ආයතනයක් එහෙම බිහි වුණේම නැද්ද ඔය කාලය ඇතුළත බං ඔය අවුරුදු 15 20 කාලය ඇතුළත කොහෙවත් අපේ රටේ මේ රටේ තියෙන ගොඩක දඩමක් කරන ගොඩක කරන කට්ටිය ඉන්නේ උන්ට වාසියක් අහුවුනොත් උන් මොකක් හරි කරයි. ඔව් ඒක ඇත්තනේ. සාමාන්‍ය ආබාධිත වෙන එක ගැන කතා කරන්නෙම නැහැ කිසි කෙනෙක්. ඒ කියන්නේ මේ තත්ත්වය අනුව කවුරුත් කතා කරන්නේ නැහැ නේද බං? මෙහෙමයි. හොරෙන් නම් මන් දන්නේ එලි පිට නම් කවුරුත් කතා කරනවල පේන්නේ නැහැ අපිට. හොරෙන් ඔය කවුරු ඉන්නට මොනවා හරි කියනවද දන්නේ? ඒ එලි පිටට කතා කරන පාඩක් පේන්නේ නැහැ අපිට. ඔව් නේද? ඒ කියන්නේ මේ කවුරුත් නොදකින පැත්තම මේ පැත්ත නේද එතකොට? ඔව් ඉතින්. කියන්නේ මිනිස්සු හැමදානාතයි. කිය ආබාධිත දිනේට කියන්නේ අපි උඹලව තනි කරන්නේ අපි උඹලත් එක්ක ඉන්න අපි උඹලට මෙහෙමයි කියලා කියන්නේ. ඊට පහුවෙදා ඉඳන් තමයි වැඩේ බලන්න. ඒක තමයි. මොනර මාළු උදහල්ලේ නොයිද තියෙන්නේ අපට මාළු අලකොලද අදත් කුඩම්මේ. ඒක හරි. අනික මේ දැන් ඔතන දැන් අපේ කෙනෙක් පත්තනකොට උඹලා මොකද හිතුනේ? කියන්නේ අපි මෙහෙම මේ අපේ කෙනෙක් පත්තන මේ රජයට පත්තන ඉතින් අපේ රජය හොඳක් වෙයි පහුගිය රජවල් වලට වඩා මොනවා හරි. ඔව් අපි කිසි අනාගතේ අපි ඇති කියලා දැන් නම් කියන්නේ අනාගතේ කාගේ ඇති අපි දන්නේ නැහැ නේ පුතේ කියලා තමයි කියන්නේ. ඒක හරි. ඒ මහා මුතු කතන්දර ටිකක් තියෙන්නේ නේද? ඒ කියන්නේ දැන් මේක කවුරුත් ඒ කියන්නේ කිසි කෙනෙක් මේවා ගැන දැනුවත් නැහැනේ බං. ඉතින් ඒ කියන්නේ දැන් දැනුවත් කරන්නෙත් නැහැ දැනුවත් වෙන්න ඉඩියන්නෙත් නැහැ. නිකන් බොරුට රේඩියෝ channel එකයි ටීවී channel එකයි නිකන් බොරුට සාකච්ඡාවක් කරලා පුහු වැටෙනවා විතරයි. හැබැයිවටම ක්‍රියාත්මක කරන දෙයක් නැහැ මම නම් දකින්නේ. ඔව් නේද බං. ඒක නම් එහෙම තමයි. ඒ කියන්නේ දැන් ආබාධිත කෙනෙක් වුණත් ඒ කියන්නේ දැන් සාමාන්‍යයෙන් ඔය ස්වයං රැකියාවල් වලට අමතරව ඒ කියන්නේ සින්දුවක් කියලා නැත්නම් ඉන්ස්ට්‍රුමන්ට් එකක් ප්ලේ කරලා ට්‍රේන් එක බස් එක එහෙම නැත්නම් ඔය සුබ සාධක සමිතිය වල ටිකට් පත්‍රිකා මොනාරි ඒවා ලැබි කියලා නැත්නම් ඩේ කාඩ් පින්තූර වගේ දේවල් අලෙවි කියලා ඒ වගේ අයටත් දැන් ඒ කියන්නේ ආබාධිත අයට දැන් තැන නැති වීගෙනද යන්නේ බං එතකොට? තැන නැති වීනේ නැති වෙලානේ දැන් ඉස්සර හිතන්නකො වීවින් කරලා ජීවත් වෙච්ච කට්ටියක් හිටියා. ඔව් ඉස්සරනේ සීදුවේ. ඔව් ඒතකොට මේ මිනිස්සුන්ට මොකක්ද උනේ කියන්නේ? මේ මිනිස්සුත් කරන්නේ අපේ හන්දේ සමහරවල්. සමහරව ඒ ටික පොතක් අයින් ගොය හරියනා ඒවගේ කරනවා. ඒතකොට එහෙම වෙච්ච රටක අනේ මම දැන් ඉස්සර වීවින් කරලා හොද්දට පෞද්ගලික හොද්ද අනාගතයේ තියච්ච මිනිස්සු හිටියා. ඒගොල්ලෝම නිකන් ගහකට චේන්ජ් එක දාලා කපලා බිම කට්ටුවා වගේ වුණා. එක අවස්ථාවකදී මේ මම හිතන්නේ පහුගිය ආණ්ඩුවකින් එක අවස්ථාවකදී chance එකක් ආවා නේද මම 105ක් මේ එක පිරිසක් මේ ඕනම ආයතනයක රැකියාවන් සඳහා ගන්න පුළුවන් කියලා ආබාධිත කට්ටිය එහෙම යොදවන්න කියලා තියන්නේ. මතකද? එහෙම ආවා වුණාට ඒකත් නිකමට ඒ කියන්නේ ගත්තට වැඩක් නෑ වගේ තැනකට ආවා මං හිතන්නේ. ඒකත් දැන් නිකන් ගත්තු එක ප්‍රතිඵලයක් නෑ වගේ තැනකට ඉඳියා මං හිතන්නේ. ඒක දැන් ආයේ අහෝසියලා තියෙනවා මං හිතන්නේ. ඒක තමයි. ඒක ඒ කියන්නේ තේරුමක් උන්නේ නෑ. තේරුමක් උන්නේ මට දෙන්නේ තේරුමක් උන්නේ. සමහරු ගන්නවා බලාපොරොත්තු මිනිසුන්ට දීලා. මිනිස්සු ඒ බලාපොරොත්තුෙන් උනත්නවා ඡන්ද දෙනවනේ. ඡන්ද දුන්නාට පස්සේ හැබැයිට මේ බලාපොරොත්තු නැහැ වෙන්නේ වෙන දේවල්. ඒක. දැන් ඔය අපේ කට්ටියත් සමහර තැන්වල ඡන්ද දුන්නේ වැඩක් වෙයි කියලා හිතලා. දැනට දැන් ඔය පහුගිය රජවල් කාලේ මේව දැන් ඔය කිසිම අපේ පැත්තෙන් ගද්දි බං අපේ දැන් දුෂ්පාදිත කෙනෙක් පත් වෙලා හිටියේ නෑනේ බං කිසිම රජයකින්. ඔව්. මේකනේ බං පත් වෙච්ච පළවෙනිම අවස්ථාව. දැන් පහුගිය රජ ආපු කාලේ කිසිම එකකින් කිසිම තැනක් මේ ආබාධිත කෙනෙකුට සෙට් උන්නේ නෑනේ බං ඉතින්. ඒ වුණාට දැන් ඒකම තමයි ගොඩක් අය මේ පාවිච්චි කරන්න හේතුවත් උනේ. ඉතින් ඒකේ ඔබ කියන්නේ රජේ chance එකක් ගත්ත කියලාද එහෙමද? ඒකත් එකක් කියලා කියන්න පුළුවන්. දැන් ගිය කෙනා දැනගන්න බෑ මොනවයි කරන්නේ. ඔව් අනිවාර්යයෙන් අපේ කෙනෙක් පත් උනේ. එහෙමනේ දැන් එහෙම අර ෆිට් එක කියන්නේ. ඔව් දැන් අපි කියන බලනවායි කියලානේ පත් උනේ. සමිති සංගම් වල ඉඳලානේ බං ආවේ. සමිති සංගම් වල ඉඳලා දැන් අපේ දුෂ්පාදිතයගේ මං හිතන්නේ එක සමිති සංගම් වල ඉඳලා එහෙම සහෝදරේ තමයි ගියේ නේ. ඔව් තාම එයා එහෙම දෙයක් කරන වාද කියලා මට නම් තේරෙන්නේ නැහැ. එයා කරයි කියලාත් බලාපොරොත්තු වෙනවා ඉතින් අපි. තවදුරටත්. ඔව් එහෙම දෙයක් නොවුනොත් ඉතින් අපේ අවසනාව. ඔව් නේද බයි ඒක නම් එහෙම තමයි ඉතින්. ඔව් දැන් ඇවිල්ලා මේ
මේකේ මේ අපි දැන් මෙහෙමයි ඔය ට්‍රේන් එකේ සීන් ඔය කෝච් වල සීන් එක කෝච් වල යන්න එපා මේ ඒ කියන්නේ මේ ගීත ගායනා කරන්න එපා ඒ වගේම මේ ස්වන් රැකියාවල් කරන්න එපා තමන්ගේ පෞද්ගලික දේවල් මේ කරන්න එපා කියලා බං දැන් ඔය මේ කලින් ආණ්ඩුවලත් ඔහොම තිබ්බ නේද මට මතකයි 2012 13 එහෙම කාලේ තිබ්බා මේ තරම් විදියට මේ තරම් තදට තිබුණේ ඔන්න දැන් අද මම හිතන්නේ වහිනවා දැන් එළියකින් වැඩ ගන්න කොහොමද කියලා මම මේ කල්පනා කරන්නේ. දැන් අර යන්න බෑ. එහෙන් මේ වෙනවා මේ යන්න බෑ අද වහිනින්ද අපි උඩ හිටියත් වැරදි යට හිටියත් වැරදි දැන්. ඔව් නේද බයික් නම් ඇත්ත තමයි. ඔව් ඒකේ ප්‍රශ්න තියෙනවා. ඒකෝර දැන් මට මතකයි 2012 2013 කාලේ එහෙම දැන් අර ස්ටිකර් එහෙම තලවල තිබ්බා කියලා කිව්වා කට්ටිය මේ. ඔව්. මේ රැකියා කිරීම ස්වයං රැකියා මේ කිරීම මේ සිංහමන් නැදීම අනම්මනම් ඔන්න වගේ දේවල් ගහලා මේව තහනම් කරලා තියෙනවා කියලා ඒ වගේ දේවල් දාලා ඔව් දැන් ස්ටිකර් එකට වඩා ප්‍රබල වෙවි දැන් වෙනවා ඒ දා ස්ටිකර් එක විතරක් කරලා දැන් අද ස්ටිකර් එකට වඩා ප්‍රබල වෙනවා ඒක අද කෙලින්ම ඉන්නේ නිවේදනය කරන ඇවිදින ස්ටිකර් ඉන්නේ අන්තිමේට දඩ ගැහුවේ කවද්ද මම මතක විදියට ට්‍රේන් එකේ අන්තිමේට දඩ ගැහුවේ මං හිතන්නේ මාලිගා කන්දේද කොහෙද ගෙනිච්ච එකතරක් වෑන් එක දාගෙන ගෙනිච්ච. ඒක පාරක් ගෙනිච්චා එහෙම. ඔව් එදා ගෙනිලා අපෝ වෑන් එකේ යනකනුත් බැන්න එනකනුත් බැන්න එදා වාතයක් වුණා එදා. යන එනකම් බැන්නද? ඔව් උඹලා අරකයි මේකයි එහෙමයි මේමයි එහෙමද මේවද කොහමද කියව එපා වුණා. මේ ළඟදි දවසක් තමයි මතකද මේ රාගමින් ඔය 40ක්ද 35ක්ද කොහෙද වල්ලලා එකපාරම මේ ජීප් එක දාගෙන අරන් ගියා කියලා කිව්වා මේ කොහෙද මන් දන්නේ උසාවියකටද කොහෙද මන් දන්නේ කට්ටියක් අල්ලන් ගිහින් ඔව් මෙහෙම ඒ වගේ අත්දැකීමක් අපිටත් උනේ ඉතින් සමහරලාට යන්න වාහනත් නැහැ වාහන දෙන්නෙත් නැහැ අපිවත් රස්තියාදු කරලා ඒකවත් රස්තියාදු වෙලා ඔය දැන් යන නිකන් හරක් ලෝවිට හරක් පැටේ වගේ දැන් බං ඇති වෙන එකම එක ප්‍රශ්නයයි තියෙන්නේ. දැන් කියන්නේ දැන් අහිංසක මිනිස්සුන් දැන් අරන් ගිහලා දැන් මොකද දැන් ඔය ට්‍රේන් මේ ස්ටේෂන් වල එතකොට මේ ස්ටේෂන් වල ගොඩාක් වෙලාවට එහෙම අර දඩ මුදල් ගන්නවා කියලා. අපි සාමාන්‍යයෙන් අපි කියමුකෝ දැන් බිස්නස් එකක් කරන දුවලා කරලා දෙයක් කරන්න පුළුවන් අය නම් ඉතින් ඔන්න මොකක් හරි කරලා ඉතින් ගෙවලා යයි ඉතින් මොන හරි කරලා. ආබාධිත කෙනෙක්ගෙන් එහෙම මුදලක් ගන්න කොහොමද හිත හැදෙන්නේ කියලා මම මේ කල්පනා කරේ. අපේ රටේ එහෙම මේකක් නෑනේ. ඒක ඇවිල්ලා මේ මේකනේ මීයක් කඩන්නේ අතලේව ගන්න නෙවෙයිනේ. ඔව් ඒක ඇත්ත. අනිත් එක දැන් ඕකේ තව පැති තියෙනවා. ඔය ඇවිල්ලා ඔය ගන්න තීන්දුව සාධාරණ පැති තියෙනවා. හැබැයි ඒක මේ ක්‍රියාත්මක වෙන්නේ ඇත්තටම ඒ පැති අරමුණු කරගෙනද කියලා හිතන තරමට නෑ දැන් හිතන්නකෝ මං ඇවිල්ලා බටන්ලා ගන්නකොට මගේ බටන්ලාව 1000ක් කොළඹින් ගත්තා. ඒක තාම දුන්නේ නෑ. මේ කෙලිම අතරංගොඩ ගත්තද? ඔව් බටන්ලා ගත්තා මේ. දැන් මේ හන්නකෝ. මං වැරදි. නමුත් මං හම්බ කරන් කන එක ගන්න එක වැරදි. ඒකම කුප්ප වැඩක් ඒක. ඒ කියන්නේ ඒ කොයි කාලෙද බං ඒ සීන් එක උනේ? ඒතෝනේ මීට අවුරුදු 2කට විතර උඩදී මම හිතන්නේ. ඒ කියන්නේ මේ ට්‍රේන් එක නිකන් ප්ලේ කර ඉද්දි මේ බර්නලා ප්ලේ කර ඉද්දි මේ කියන්නේ කොහොමද ඒක ගත්තේ? කියන්නේ එන්න කියලා කතා කරාද කොටුවට නැත්තම් කොහොමද ඒක උනේ බං? ප්ලේ කරගෙන ඉඳද්දි අල්ලගත්තා අල්ලන කොටුවට ගෙනිච්ච. දැන් ඕක දෙන්න හෙට ඇවිදින් ගන්න කිව්වා. හෙට කියන්නේ පොයදලා උන්ට පිස්සු. ඒකලා මේ පොයි දවසට කලින් දවසේ අල්ලලා පොයි දවසේ එල්ල ගන්න කියලා එහෙම කිව්වා. ඔව්. දඩ මුදල් ගැන මොනවද කිව්වේ නැද්ද? දඩ මුදල් ගැන. දඩ මුදල් කියන්නේ එදාන එදත් ගත්තා. ඒක කොටුවේ ස්ටේෂන් එකෙන් අරගෙන මේ දඩේ දීලා ඒකත් අරගෙන මාව යවුවා. ඒ කියන්නේ දඩ මුදලුත් අරගෙන තමයි මේ බටනලාව ගත්තේ. ඔව් දඩ මුදල කියන්නේ ඉතින් අර මොකද්ද කොටයක් තියෙන එච්චරයි. ඒ කොලේ මොනවද තියෙන්නේ කියන දත් අපි දන්නේ නැහැ. මොකද අපිට පේන්නේ නැහැ. මොකද ඔබ දෙන්නේ නැහැ. ඇත්ත නේද බං? ඒක නම් එහෙම. මාර අපහසුතාවයක් නේද බං කියලා වැඩක් නැහැ ඉතින්. ඔව් ඉතින් මේ අහන්නකෝ. ඔයා මොනවා හරි අලවි කරනවා නම් ඒ කූඩේ අරගෙන වැඩක් නැහැ නේ. කූඩේ කණ්ඩද? ඔව් ඒක ඇත්ත.
ඔයා හම්බෙන් කාර්යය ගන්න එක වැරදි. ඔයාට මොන හරි දෙයක් කරන එක වෙන කතාවක්. ඔව් ඒක ඇත්ත. ඇයි ඒ විදිහේ ඉච්චර විද්දන්නේ? ඔව් නේද මේක ඇත්ත. ඒ කියන්නේ එදා දැන් ওই කාලයක් තිස්සේ උඹ අර ප්ලේ කරන බටනලාවත් අරගෙන ඊට පස්සේ දඩ මොදලුත් අරගෙන බටනලාව ගන්න හෙට එන්න කියලා යවුවා. යවුවා. ඊට පස්සේ මං ගිනේ ආයේ නිකන් ඉල්ලන් ගන්න ඕනේ නැහැ ඔතෙන්ද ගිහිල්ලා. ඔව්. උන් ගත්තා නම් ඒක දෙන්න දැනගන්න ඉබේ. ඔව් දැන් දඩ මොදලුත් ගෙවලානේ තියෙන්නේ. ඔව් ඒ ගෙවලා තියෙන්නේ මං ආයේ ගියේ නෑ. දඩ මොදල කීයක් ගෙවුවද බං එදා කොහොමද? එදා මගේ මතකයි 1000 ගාණක් උන්ට දෙන්න ඕනා මට. අතින් දුන්නා. ආතින් දුන්නා ඉතින් බොහෝ වර හොයාගත්ත ඉතින්. අයියා. මං ඒ වෙලාවේ ඉතින් ආවා විතරයි. අතේ තිබිච්ච කීකුත් දාලා අර හොයාගත්ත 200 ඒක දාලා දුන්නා ඉතින්. පුතුම දුක හිතන සීන් යන්නේ බං අපෝ පිස්සු වේදනවනේ. ඔව් ඉතින් ඒව එහෙම තමයි. තිදා එහෙමයි නැතිදා මෙහෙමයි. ඒක ඇත්ත. ඊට පස්සේ බර්ණලාවට හම්බුනේම නැහැ. ඊට පස්සේ බර්ණලාවකට මොකද්ද කරගත්තේ? ආයි සරයක්. බටනලාවකට කරගත්තේ මගේ තිබිච්ච පරණ කබල් එකකින් එන්නේ ගේම ගහලා තව පාරෙත් එන්නේ ඇවිදලා මෙයා කරලා ආයි අලුතෙන් ගත්තයි. අලුත් එක ආයි සෙට් කරගත්තා නැත්නම් දැන් ඒක කරගන්න විදියක් නැති වෙනවනේ බං අර ගත්තාන් පස්සේ නේද? ඔව් ඉතින් ඒ වගේ මහා කුප්පඩ කරලා තියෙන ඉතින්. මෙහෙමයි. මිනිහෙක් නොමර මරලාට වඩා මිනිහෙක් මරලා දාන එක. ඔව් ඉතින් ඔච්චර දුක් වේදනා දෙන්න ඕනේ නේ මරලා දෙන්න ඉවරයි. ඔව් ඒක ඇත්ත. ඔව්. ඒ වගේ සෑහෙන දුක හිතෙන කතා තියෙනව නේද බං සමාජයට නිරාවරණය. ඔව් ඉතින්. ඒක තමයි. ඔව් ඒක තමයි කියන්නේ. මොනවද ඉතින් ඒ කියන්නේ උඹට හිතන්නේ මොනවද ඉතින් ඒව දඩ මුදල් ගෙවලා නේද බං ඔක්කොත් ගෙවලා දැන් ඉතින් දඩ මුදලුත් ගෙවලා ඊට පස්සේ තමන් අර ප්ලේ කරලා කීයක් හරි හම්බ කරගන්න ඉන්ස්ට්‍රුමන්ට් එකක් දීලා එනකොට නිකන් මුකුත්ම නැතු වෙනවා වගේ මන්නම් ඉතින් ඒ වෙලේ හිතුවේ ඒ අයට පේනවා අපිට පේන්නේ නැහැ හැබැයි තුවාලෙත් අමාරු දානේ තුවාලේ තියෙන මිනිහනේ මොණ්ඩක් ඒ වගේ තුවාලයක් ඇති ඉන්නවා කියලා මට හිතුනේ ඒක ඇත්ත. ඒතකොට තමයි තේරෙන්නේ ටිකක්. ඔව් දැන් කාලයක් තිබ්බනේ බල්ලන්ට වගේ කතා කරන කාලයක් තිබ්බ. දැන් නම් හැබැයි ඒක එහෙමටම නැහැ. එහෙම බයිනෝනේ. ඔව් අපෝ. ඒක තමයි. අපි දැන් අපිටෝ වගේ එක කාලයක් ඔය අපේ මායි අපේ අර තවත් අර මගේ අර ඒ කාලේ හිටපු යාළුවෙකුත් එක්ක මම ගිහිල්ලා දවසක් ඒත් ඔය දැම්මනේ මම ඔය උසාවේ. ඔව් බයිනෝ තමයි ඉතින් අර මේ මොනව කරන්නද අනම්මනම් ඉතින් ගොඩාක් අර පරස වචන කියලා හෙන්න මේකෙන් බයිනෝ. ඔව් ඒක ඉතින් ඔව් හැබැයි කාලයක් තිබ්බා මේ අලුත් කඩේ උසාවියට ගේන්න එපා කියලා පේන්නේ නැති කට්ටිය. ඔව් දැන් සමහර උසාවියට ගේන්න එපා කියලා තමයි කියන්නේ. මොකද උසාවියේ සාධාරණ පැත්ත දකින්නකොට ඉතින් ඊයට කරන්න දෙයක් නැහැ නේ. ඔව්. මේ ළඟදිත් අපේ පේන්න ටික එක බෆල්ලේකුත් එක්කලා උසාවියට ගිහිච්චාම එතනදිත් දැනලා එව්වයි කියලා තමයි ආවංචි ආවේ. ඉතින් මේ අයට මොකක්ද දන්නේ තියෙන රුදාව මේ තරම් බැනුවගෙන මෙයාගේ වැඩ කරන්න. ඒක තමයි නේද. ඒ කියන්නේ පේන්නේ නැති අය නම් කොහොමත් ඔය වගේ දේවල් වල ඉතින් අල්ලන්න කියලා අලුත් උත්සාහයක් ගන්න දෙයක්වත් නැහැ නේ බං ඉතින් නේද? ඕනි. සමහර ඒ මං කලින් කිව්වා ඒ අය ඉදිරි අපි ගිහින් හිට ගන්න වෙන්න පුළුවන් නේ. නිකම්ම ඕටෝම ගිහින් අහුවෙනවා. ඔව්. ඉතින් ඕකට දැල් දාලා දුවලා පැනලා මහන්සිලා අල්ලන්න දෙයක් නෑ අපි. නෑ නිකම්ම අහුවෙනවා අතටනේ. ඔව්. ඔන්න අපිට පේනවා නම් පැනලා හරියන්න පුළුවන් කිව්වයි. අනිවාර්යෙන් ඒක ඇත්ත. ඔව්. ඔය වගේ තත්ත්වයක් තියෙනවා. ඒකයි මං කිව්වේ. අපිට පේනවා අපේ අල්ලයි නැට්ට කියලා මං ඒකම කිව්වේ. ඒක හරි. ඔව්. අනිවාර්යෙන්. ඒක නම් එහෙම තමයි. පේන්නේ නැති ඉඳන් උඹලා අපිට මොකද කරන්නේ? පේනවා නම් ඔහොමනේ උඹලට අපි ගේම දෙන්නේ. ඕක විසඳෙයිද ඉස්සරහට බං මොකක් වෙයිද? නෑ. විසඳෙන්නේ නෑ. තව වැඩි වෙනවා. දැන් පේන්න තියෙන එක තමයි. ඒ කියන්නේ ස්වයංරැකියාවක් කරගෙන අහිංසක විදිහට ජීවිතය ගත කරගෙන යන්න බලාපොරොත්තු වෙන මනුස්සයට එහෙම කරගන්න අමාරුයි. ඔව් ඒගොල්ලෝ කියන්නේ මේක නීති විරෝධී මේක ඇති මේකක් නැහැ කියලා ඒගොල්ලෝ කියන්නේ. ඒකත් එහෙමයි ඊට පස්සේ එළියට ගිහිල්ලා මොන හරි වාදන භාණ්ඩයක් ප්ලේ කරලා මේ එහෙම ප්ලේ මේ කරන්න හැදුවත් ඒ සමහර ඒකට කිසිම විදිහකින් ඉඩක් දෙන්නේ නැහැ.
ඔය දැන් එළියෙත් ඉන්නනේ වගේ එක්කෝ ඒගොල්ලෝ එහෙන් ගේම් ගන්නවා නැත්තම් සමහරුන්ට ඔය කොහේ හරි කවුරුයි මේ වුණොත් කවුරුයි උත්තර කරන්න එපා ඒවමනා කියනවා ඒ වගේ දැන් තියෙනවා ඉතින්. ඒක අපි මේ ටික පොතක් කරගෙන මේ දොරල්ලේ හිටියා. ඔව්. ඉතින් ඒයි යන්න කියන අපිට ඒයි කතන්දරක් තියෙනවා. එහෙම ඒ කියන්නේ ඇවිල්ලා යන්න කියනවා මෙහෙම ඉන්න එපා කියලා. ඔව් දැන් මෙහෙමයි. අපි කියන්නේ මේ සබ්ජෙක්ට් කරන්න මේ වගේ මහ ලොකු වටිනාකමක් තියෙනවා කියලා අපිත් කියන්නේ. ඉතින් දෙයිනේ අපිට නැත්තම් අපි හොරගම් කරන්නද අපි ගස් නගින්නද මොනවද කරන්න තියන්නේ අපිට? හොරගම් සමහර ඔය පත්තරවල ඒතර සමහර මේවවල තියෙන එක එක දැන් ඔය සමහර තැන්වල කියනවා කියලා දැන් සමහර අය කියනවා බං දැන් සමහර ආබාධිත කට්ටියට එතකොට ඔය මේ එක එක අයට මේ තියනවා කියලා මේ ලක්ෂ කෝටි ගණන් ඉඩම් තියෙනවා මේ මෙහෙමයි ආදායම් තියෙනවා පොලි සමහර මේ සල්ලි එකතු කරන කට්ටිය මේ පොලියට සල්ලි දෙනවා එහෙම කියලා දැන් ගොඩක් මේ අහන්නකෝ මට ඔයාව අල්ලලා කතාවක් හදන්න පුළුවන් හරිද ඒ කතාව හදලා ජනගත කරන්නත් පුළුවන් මිනිස්සු දන්නේ නැහනේ මිනිස්සු ඕක අරන් සමහරව හරි කැමති රහ කරගෙන කියවන්න හරිද? ඒක ඔයාලම ඉස්සෙල්ලත් අයෝ මේ දැන් ඒතකොට මේ කතාව හදපු එකයි ඒකේ ගෑවිලා ඉන්න එකයි විතරයි ඒක දන්නේ. ඉතින් අනිත් අය දන්නේ නැහනේ ඔක. එහෙම දන්නේ නැති ඉන්න පුළුවන් නම් හොයලා බලන්න ඉස්සෙල්ලා. බලලා ඉවරලා ඒක ඇත්තක් නම් ඊට පස්සේ දඬු කඩේ ගෙවුවොත් කමන්නේ. ඔව් මුලින් හොයලා බලලා ඉවර කරලා නේද? කතා යවන්නේ. ඔව්. ඊට පස්සේ මේ ඒක ඇත්තනම් අන්න එල්ලලා නරුවක් කමන්නේ. හරිද? ඔව්. නැත්තම් ඕ නිකන් මිනිසුන්ට නිස්කාරණේ මඩ ගගා යන්න එපා. ඔව මං කැත වැඩ. ඒක නම් එහෙම තමයි නේද? ඕ මේ ලංකාවේ කොහොමද තියෙන වැඩක් නේ ඔබ? හරි කැමති තව එකෙක්ව තලා පෙලා කතා කරනද? අනිවාර්යෙන් ඒක ඇත්ත. ඔව්. ඒ වගේ දැන් අසරණ මිනිස්සුෙකුට දැන් ඉදිරියට යන්න හරි අමාරු තත්ත්වයක් තියෙන්නේ ඒකට නේ? ඔව් මහලොකුට මේ රටේ දිනවලට කිව්වට අපි ආවා ඉතින් මේව කරනවා මේව කරනවා කියලා කියවල ඕවා නිකන් පොෂ් කතන්දර. ආවායිත ආයතනකින් ඉදිරිපත් වෙන්න ඉතින් නැද්ද බං ඔය කතාවට මේ ඉස්සර ඒ කියන්නේ මොකක් හරි ඒ කියන්නේ ගිහින් රජයත් එක්ක එකතු වෙලා කතා බහ කරලා මොකක් හරි මේ මොකක් හරි සොලියුෂන් එක කියන්නේ මොන හරි ආයතනයක් පිහිටවන්න හරි නැත්නම් ආබාධිතට රැකියාව දෙන්න හරි මොන හරි එහෙම අවස්ථාවක් උදා කරගන්න මේ සමිතියක් එහෙම ඉදිරිපත් මේ වෙන එකක් නැද්ද අපේ ඉදිරියට? අපේ රටේ ඔය කියන ආබාධිතන්ගේ සමිතිය අපේ ඇඟිලි ගන්නටත් වඩා තියෙනවානේ. ඔව් සෑහෙන සංගම් ප්‍රමාණයක් තියෙනවානේ සුබ සාධක සමිතිය. එතකොට එක එක සංවිධාන එක එක ආයතන ගොඩක් තියෙනවානේ. ඒගොල්ලෝ සමහරු කරන්නේ ඒගොල්ලොන්ගේ වැඩවලට ගියාම මොනවද දීලා කරලා එවනවා. ඔව්. අපේ වුණොත් මොකද කරන්නේ ඒ වරන් එනවා. ඔව්. අපේ උන් බලන්නේ එදා වේලට ඒ දවසට මොකක් හරි දෙයක් දුන්නොත් ගත්තොත් ඒක ගත්තා ආවා. හරිද? ඔව්. අපේ උන්ගෙත් තියෙන මතු අනාගතයකට හරියම පදනමක් වට ගන්න ඌමනාවක් නැති කේසෙකුත් තියෙනවා. ඒක. ඔව් නැත්තම් ඔය දිනෝදාහක් ඉන්න සමිතිය වලට ඔව්. ඇයි යෝජනා කරන්න බැරි? ඇයි බලපෑම් කරන්න බැරි? ඔව් අනිවාර්යෙන් නේ. ඔව් ඉතින් ඕවා මම කලින් ඉඳලා කිව්වා. එකකින්වත් පළක් වෙන පාඩක් නැහැ. මේ ලිමක් කරාද? මං සමහරව හිටපු තැන් වල කරා. මං ඊටලා ඉඳලා නිකන් හිටිය වැඩක් නැහැ කියලා. මං දැන් ඒ වගේ එකකටවත් යන්නේ. එකම සමිතියකටවත් යන්නේ නැහැ නේ. නෑ. දැන් මට වයිට් කේන් එක කරනවා බිනාම ඉතින් ගැටලු බව දිනා මං වයිට් කේන් එකක්වත් ගන්න දෙන්නේ නැහැ. මොකද ඒක ලොකකමකට නෙවෙයි. ඔව් ඒකත්. ඉතින් ඕක ගන්න ගියත් අපේ සමිතියකට එන්නේ අරකයි මේකයි අහගන්න වෙනවනේ. ඔව් නේද බං ඒක නම් එහෙම තමයි. ඒ ඉන්න මං යන්නේ නැහැ. මොකද ගියත් කරන්නේ මට වටින්නේ ඒ දාදින බඩු මල්ලා හරි මොකක් හරි නෙමෙයි. ඉදිරියට යන මොකක් හරි. ඔව් අපි ඒක කෑව පහුවෙදා ඒක ක්ලෝස්. ඔව්. ඒක අපේ ඇඟට ගියා කියන මේ දවස් ගණන් අපේ ඇඟේ තින්නේ නෑනේ. ඒක ජෙනිකව පැය 24ක් ඇතුළත එළියට යනවා. අනිවාර්යෙන්. ඊට වඩා මේ සාධාරණ මේ දෙයක් වෙනුවෙන් කවුරුත් ඔය කියන තරම් සංවිධානගත වෙන්නේ නැහැ අප්පා අපේ රටේ. අනේ මන් දන්නේ නැහැ. ලෝකෙන් උතුම් වලට කිව්වට ඒකේ ඉන්න අය උතුම් නෑ සමහරලාට. ඒක ඇඩේ තියෙන්නේ. ඔව් ඒක තමයි නේද.
ඒ කියන්නේ මේ ගොඩාක් කියන්නේ අපේ දැන් මේ අපේ කට්ටියට වෙන මේ සමහර සිද්ධි කියන්නේ ගොඩාක් සමාජයේ දැනුවත් නැහැ නේද බං ගොඩාක් කරලා ඒ කියන්නේ සමාජ කට්ටිය දැනුවත් ඇත්තෙත් නෑ සමහරව දැනුවත් වුණත් නිකන් අනේපව් කියන එක කටින් වීදමක් නැතුව කියලා නිකන් ඉන්නවා මට හිතෙන විදිහට ඒ වගේම තමයි දැන් හදවතින් සාමාන්‍යයෙන් සමහර හොඳ මිනිස්සු සෙට් වෙනවා ඉතින් හොඳ උදව් කරන ඒ කියන්නේ වචනෙන් සමහරව ඉන්නවා මේ ඒකට කතා කරන අය ඉන්නවා කතා කරගන්න විදියක් නැහැ මේ අනිත් පැත්තට පිරිස වැඩි හින්දා එහෙමද? ඔව් එහෙමකුත් තියෙනවා සමහරව නම් ඉන්නේ අර ඒ වෙලාවට මූණිච්චාවට හොඳ මුණ පාලා එහෙම ඉන්නවා සමහරව මං කිව්වේ ඒකත් වාසියට හරවගෙන අර මීයක් කඩා ගන්න පුළුවන් නම් එහෙම දින්නේකුත් තියෙනවා සමහර අය ඒක තමයි ඔව් එහෙම දේවල් තියෙන්නේ නේද බං එතකොට මාර ප්‍රශ්න ඔව් ඉදිරියක් ගැන හිතන්න බැරි මොහොතක්ද ගත වෙලා යන්නේ අපිට එතකොට දැනට තියෙන ඉදිරියක් නෑ වගේ නිකන් රිවර්ස් එකක් නැති ඉඳන්නේ මෙහෙම කිව්වොත් එහෙම දැන් ආයතන වල අර කියපු විදිහට අර 105 මේ එක ගන්නෙත් නෑ එතකොට දැන් දොම්රියත් වල බස් රථයත් වල හරි කොයි හරි එලි මහනක හරි දැන් අර සින්දුවක් කියලා ඉන්ස්ට්‍රුමන්ට් එකක් ප්ලේ කරලා පොඩ්ඩක් ජීවිතේ ගත කරන්න හදන ඒ පුද්ගලයාට ඉදිරියට එන්න විදියකුත් නෑ හැබැයි බං මෙහෙම සීන් එකකුත් තියෙනවා නේද දැන් අපේ හෙන්රි කල්දේර මහත්තයා ඉතින් එයාට කොච්චර කෙනෙක්කන් වුණා කියන්නකෝ එයාව ෂෝ එකට ගෙන්නලා ගඩොල් බාග දීලා එවුනේ පාන් බාග කියලා ඉරලා ඉතින් ඒ වගේ කුප්පෝ ඉදිරි නලකපු අයින් රටක් නෙමෙයි ඉතින් ඒ වගේ මේකට දැනට පොඩි වෙනසක් තියෙනවා ඒ වගේ දේවල් නොකරන සයිසයක් තියෙනවා නෑ දැන් හෙන්රි කල්දේර මහත්තයා දැන් ඒ කාලේ දැන් ඉදිරියට ආවේ බං අර මේ පදික වේදිකාවල සින්දු කියලා හෙන අසරණ වෙලා ළමයින් ටිකත් හදාගෙන ඉතින් මේ හම්බෙන මුදලකින් ජීවත් වෙලා ඊට පස්සේනේ ඔය ආර්.පී. සමාත්‍තර සෙට්ලා ඊට පස්සේ ඔන්න ඔතනින් මේ ඉඩමක් කඩමක් දීලා අර එහෙම කරලා පොඩ්ඩක් මේ ඒ කාලේ බලලා තිබ්බේ මෙහෙමයි එහෙම හොඳ දේශපාලනඥයෝ හිටියා ඔව් නේ ඒ වලට දැන් නම් එහෙම අය පහළ කියලා හිතන්නේ ඒක අපිට අවසනාවද මන්ද ඔව් නේද බං නෑ දැන් ඒ බින්දුවේ නම් ඉහෙලටම ගිය පුද්ගලෙන්නේ කල්දේර මහත්තයා ඔව් හැබැයි අපි බින්දුවේ ඉන්න උඩට යනවා බින්දුවරව තල්ලු ගන්න හදනවද කියලා වෙලාවට ඉස්සෙනවා මට නම් ඔව් ඒක ඇත්ත නේද අපි අතරත් දැන් ඒ වගේ දක්ෂයෝ ඉන්න දැන් සාමාන්‍යයෙන් හොඳ ප්ලේයර්ස්ලා කියන්නේ සාමාන්‍යයෙන් අර දැන් අර පහුගිය කාලේ අර හිරුස්තාද මොකක්ද ඒකට ගිහිල්ලා තිබ්බනේ අපි ඔය කෝච්චේ සින්දු කියන මේ අක්කා කෙනෙක් ඒ කියන්නේ ආබාධයක් එයාට මේ පොඩි පොහේ තැනක් ආවා මං හිතන්නේ ආවනේ ඔව් දැන් කෝච්චේ සින්දු කියලා මේ chance එකක් ආවනේ බං ඔව් අර ෂෙහන් මීරංග එහෙම කියලා තිබ්බනේ දැන් අපේ ඕගොල්ලන්ගේ තියෙන වෙනස ඕගොල්ලෝ නිකන් කෝච් වල බස් වල නැගලා සින්දු කියනවා අපි ඇවිල්ලා ටිකට් ගහලා ටිකට් විකුණලා සින්දු කියන ඉතින් ඒක විතරයි වෙනස තියෙන්නේ නැත්තම් දක්ෂතාවය අපි හැමෝගෙම එකයි කියලා ෂෙහන් කියලා තිබ්බනේ ඕ නෑ මෙහෙමයි නීතියක පිළිගන්නේ නැහැ කොල්ලෝ ඒකනේ ප්‍රශ්නේලා තියෙන්නේ ඒක තමයි නේ මේ රටේ නීතිය කරන අය විශේෂයෙන් පිළිගන්නේ ඔව් රාජකාරී යොදවනවා ඒක එහෙම පිළිගන්නේ ඊට වඩා සමාජ දැනුවත් මදි නේද බං ඒ කියන්නේ අපේ ආබාධිතය ගැන ඒ කියන්නේ ආබාධිතයට කරන්න පුළුවන් මොනවද ඒ කියන්නේ මොකක් හරි ඒ කියන්නේ දැන් ඉස්සර නම් බං ඔය ආබාධිත කෙනෙක් වුණාම දැන් අර ගෙදරට වෙලා ඉන්න ඕනේ මේ කවුරු හරි දෙන දෙයක් කන්න ඕනේ අර එහෙම නේ බං දැනටත් ඒක තියෙනවා ඔය මොකද ඔවා කියන්නේ ඉතින් මේ සමහර අය ෆෝන් එක පාවිච්චි කරනට ගත්තාමත් මේ අනම්මනම් කියන්නේ දැන් ඔයාගේ ඔය වීඩියෝ එකක් තිබ්බේ ඒ වගේ අපි නිකන් කීපෑඩ් ෆෝන් එකක් පාවිච්චි කරලා සමාජ දකින්නට විදිහට ඇයි මේ මෙහෙම කරන්නේ ඔව් ඒක තමයි දැන් ආබාධයට ඒ කියන්නේ ඒගොල්ලෝ වගේම අපිත් එකතන ඉන්නවා අප්ඩේට් වෙන්න හොඳ නැහැ කාලකන්ණිය මූදලේ වගේ ඉන්නවා කියලා තමයි මම කියන්නේ ඒ කියන්නේ පේන්න කෙනෙක් අර මොන හරි ෆෝන් එකක් පාවිච්චි කරා වුණත් ඒක හරි අවුලක් සමාජෙට ඔව් ඒකත් වැරදි දැන් ඒක නිකන් මැජික් වගේ අම්මෝ අපි ගාව තියෙන මෙහෙම එකක් මුංගව මේකක් තියෙනවා කියලා එහෙම හිතන්නේ නමාරු ඒකද හැමදේම නැති වී කියලා යන්නේ ඔව් හැමදේම නිකන් කාලකන්ණී විදියට යන්නේ මේ රටේ මොකද වන්ද ඒක අරින්න බැරි ගතියක් ඒක දැන් එතකොට බං දැන් අර මම අර මේ ඊයේ පෙරේද අපේ channel එකේ දාලා තිබ්බ අර blindhelp.net එකේ මේ වීඩියෝ එක දැන් ඒවා ඔක්කොම ඒවා වැඩ කටයුතු කරගෙන යන්නේ තනිකර මේ කියන්නේ අපේ වගේ දුෂ්ටාබාධ කට්ටියනේ බං තනිකර මේ වෙබ්සයිට් පවා කරගෙන යන්නේ software පවා නිර්මාණය කරලා ඒක තමයි දැන් මේ අහන්නකෝ හරි දැන් ඔය ජෝස් වගේ එකක්
දෘශ්‍යාබයිද බව අයින් කරමුකෝ. ඔව්. පේන කෙනෙකුට ජෝස් වගේ දෙයක් පුරුදු වුණොත් මේ එයාලට සමහර වැඩ කටයුතු ඇස් වලින් නොබලා කරත හැකි. ඒගොල්ලෝගේ ඇස් පෙනීම බව ආරක්ෂා කරගන්න පුළුවන්. ඔව් ඇස් දෙක පරිස්සම් කරගන්න පුළුවන්. ඔව් ස්ක්‍රීන් එක දිහා වැඩි වෙලා බලන්න ඕනේ නැහැ ඒකට. අනිවාර්යෙන් ඒක ඇත්ත. අරක ටෝකන් නේ සපෝට් එක දෙනවා. ඔව් එතකොට ඇයි මේ වගේ දෙයක් ඒගොල්ලන්ට ආදීන දේවා ඒගොල්ලන්ට නිකන් කැත කුණු විදියට පහල ගන්න පුළුවන් නම් හොඳ එකක් නරක විදියට හදාගන්න. ඇයි මේ වගේ දෙයක් හදාගන්න බැරි ඒගොල්ලන්ට ඒ විදියට? ඒක ඇත්ත. ඔව්. ඒක ඇත්ත. දැන් සෑහෙන බ්ලයින්ඩ් අය දැන් ඒ කියන්නේ අපේ රටේ කෙසේද දැන් පිට රටවල දැන් ඉන්දියාව පාකිස්තානය වගේ රටවල වල එහෙම නම් බං ගොඩාක් වෙලාවට ඔය මේ මාර විදියට සොෆ්ට්වෙයාර් නිර්මාණය කරනවා මේ high resolution කියයි. ඒක නෙබල් එක්ස්ප්ලෝරර් කියයි. ගොඩාක් දේවල් තියෙනවා අපේ කට්ටියම. දැන් නිකන් හිතන්නකෝ හරිද? මේ වයසක එක්කෙකුට එයාගේ මොකක් හරි දෙයක් බේත් තුන්දුවක් කියමුකෝ. ඔව්. ඒක එයාට කියලා ගන්න බැරි නම් Be My Eyes කියලා ඇප් එකක් තියෙන්නේ. ඔව්. ඒ ඇප් එකේ මේ කෝල වොලන්ටියර් හරහා එයාට ඒක ආගන්න පුළුවන්. ඒ වගේ දේවල් පවා තියෙනවා. ඔව් Be My Eyes එකේ ඔව් නේද? ඔව් ඒවා හුදෙක් බ්ලයින්ඩ් අයටම කියලා නියමයක් නෑ. දැන් අපි හිතමු 60 පෙන්න වයසක අපි හිතමු එහි සුදාපු කෙනෙක් කියලා. ඔව්. අපි හිතමුකෝ කළු වැල් අකුරෙන් තියෙන කියලා බැඳි අකුරෙන් තියෙන කියලා අපි හිතමුකෝ හිහින් අකුරෙන්. ඔව්. එතකොට අරයට ඒක කියලා ගන්න බෑනේ. ඔව්. එතකොට අර Be My Eyes කියන එකට ඒක දීලා බැක්කම් වල්ලලා ඊට පස්සේ කෝල වොලන්ටියර් හරහා සම්බන්ධ වෙලා මේකේ මොකද්ද තියෙන්නේ මට මේක කියලා දෙන්න කියලා කියන්න පුළුවන්. එතකොට අර කෝල වොලන්ටියර් කරන්නේ මේ එයා කියනවා මේකේ තියෙන මේකේ තියෙන මේ කියලා එයාට පිළිපදින්න ඕනේ කියනවා. එතකොට මොක පාර්ට් පව අඳුර ගන්න පුළුවන් ඒ විදිහට. ෂොප් එකකින් බඩු ගන්න පුළුවන්. අම්මට සීනි. ඔව් එතකොට මේ වගේ දේවල් දිනු වෙද්දී ඇයි අපේ කට්ටිය නිකන් මේ ගල් යුගයේ එඬර යුගයේ ගොවි යුගයේ දක්වා නිකන් අර ගොවි යුගයේ නම් හොඳයි එඬර යුගයේ තමයි ගල් යුගයට යන්නේ අපෝ. ඔව් ඒක ඇත්ත. Be My Eyes එක මේ දැන් ඒක බ්ලයින්ඩ් අය වෙනේ වැඩිපුරම නිර්මාණය කරලා තින්නේ නේද බං. ඒ වුණාට දැන් Be My Eyes මේ ඇප් එක නිර්මාණය කරලා තිබ්බත් දැන් බ්ලයින්ඩ් කෙනෙකුට සමාජයෝග පාවිච්චි කරන්න බෑනේ බං. එහෙම කේස් එකක් තියෙනවා. ඔව් ඒක තේරෙනවා මේ අපේ උන් දකින්න වැඩි දිද්දි. ඊටන් කිය අම්මෝ මුන් මේ වගේ පාවිච්චි කරන මුන් බොරු කරනවා කියලා එහෙමයි කියන්නේ. ඔව් ඒක ඇත්ත. ඉතින් මම වයිට් කියන එක අරන් ගියත් සමහරවිට මගේ මද්ද පිට දේවල් දැකලා මට බොරු කරන කියලා කොච්චර වයින්ද? සමහර සිකුල්ලත් බයිනවා. සිකුරුල්ලා බයිනවද? ඔව් උඹ බොරු කරන අරගෙන අනිත් මිනිස්සුන්ට පාච්චල් කරනවා අපි. ඉතින් බොරු කරනවා නම් දැන් මෙහෙමනේ බං බොරු දැන් අපි කියමුකෝ දැන් හරි බොරු කරනවා කියලා. අපි දැන් ඒගොල්ලන්ගේ තැනදී දැන් අපි හරියම බොරු කරනවා කියමුකෝ දැන් එහෙම වුණා නම් එහෙම දැන් මේ දවස් දෙක තුනක් ඇවිල්ලා ආයි එන්නේ නැහනේ දැන් බොරුවක් නේ කරන්නේ ඒකින්ද දැන් මේක දිගට කරන්න බෑනේ. ඒකනේ. දැන් අවුරුදු ගාණක් තිස්සේ යනවනේ. ඒක ඇත්තටම බොරු කරන එකට තැන තියෙනවා. හරිද? ඔව්. අවංක ජීවත් වෙන්න දරන එකට දැනක් නැති ගන්න මේගොල්ලෝ කල්පනා කරන්නේ. ඒක නේද. දැන් සරෑටි අරන් යනකොට මේ ඕන් තරම් කියලා දෙන හැම බොරු කරනවා කියලා. අම්මට සෙ. අපොයියෝ. මේ මිනිස්සු සමහරව දැකලා කියනවා ඉතින් ඔය. මතු පිට දැකලා ඔය කියනවා. ඒකනේ බං මාර ප්‍රශ්නේ කියන්නේ. ඔව් කතා කරලා තින් අපි ඇඟේ ලෙඩ තියෙනවා ඒ වැඩි වෙන විතරයි කොල්ලෝ ඇත්තම කතාව කියනවනේ. ඔව් ඒක ඇත්ත නේද බං ඒක සාතික. ඔව් මල පහිනා විතරයි එන්නේ එනකොත් එන්නේ. මාර අසරණ ජීවිතයක් ගත කරන්න වෙලා තියෙනවා එතකොට. ඔව් ඉතින් මට නම් හිතෙන්නේ ඔය කැම්බල් හරි කොයල් පිටි එක ගිහිල්ලා ඔක්කොම ඩෝම් ගාලා වෙඩි තිබ්බා ඉවරයි කියලා වෙලාවට. ඒක තමයි. අපි ඒට ආදරේ කරමු බං අපි ජීවිතේ විසගෙන බලමු ඉතින් මොකද වෙන්නේ කියලා අනාගතේදී මොන් උගන්නන්නේ ආදරේ කරන්නේ මොන් උගන්නේ වෛර කරන්නේ උගන්නන්නේ ඒක හෙලා තීපා එන්නේ ඒකනේ. ඒක තමයි. අපෙන් හැමදාම අපෙන් එකෙක්පත් වෙනවා ඊට පස්සේ එයා පිටිපස්සේ අපි යනවා. එහෙමනේ. එක යකා වෙනවා ඒකනේ ප්‍රශ්නේ ලා තියෙන්නේ. ඒක හරි. බං එහෙනම් මේ මම තියන්න. අපි කොච්චර කතා කරත් ඔය සීන් එක දිගටම යනවා. ඉතින් මං අර පත් එක ටිකක් ඉතින් හැමදාම කතා කරනවනේ මොන හරි ටිකක් විස්තර. ඔව් හැබැයි මේ මට දෙයක් කියවලා කියවනේ මේ සීන් එක ගැන තියෙන අප්‍රියාවයි කලකිරීමයි වේදනාවයි ඉඳ විසක්ක වෙන දෙයක් කිය නෙවෙයි. අනිවාර්යෙන් අපි ඉතින් අපි හැමෝම ඉතින් මෙහෙමනේ බං. ඉතින් අපි හැමෝම මිනිස්සු. ඉතින් මිනිස්සු විදිහට ඉතින් අපි ජීවත් වෙන්න ඉතින් කවුරුත් ජීවත් වෙන්න ආසයි. ඉතින් අර මනුස්ස ආත්මයක් ලබන්නේ ආත්ම ගානකින් කියලා ඉතින් කියනවනේ.
ඒක නිසා ඉතින් මනුස්සයාම තමන්ගේ ජීවිතේට ආදරෙයි. ඒක තමයි ඇත්තම කතාව බං. කවුරු කොහොම ඔව් ඒකෙත් විඳින්න වැඩිපුරම දුක වේදනාව නම් ඉතින් කතා කරලා ගන්නෑ නේ. ඔව් ඒකට දැන් හැමෝම කැමතිනේ බං මොකක් හරි දැන් අනුන්ගේ දෙයක් කඩා වඩා ගන්න නැතුව අනුන්ගේ දෙයක් උදුර ගන්න නැතුව අනිත් මිනිස්සෙක්ගේ ඇස් වලට කඳුලක් වුණේ නැතුව හැමෝම කැමති තමන් මොන හරි කරලා බං තමන්ගේ දෙයක් මේ කියන්නේ මොනවා හරි තමන්ගේ උත්සාහයෙන් රුපියලක් හරි හම්බ කරලා තවත් කියන්නේ පවුලක් විතර ජීවත් වෙන්න නැත්නම් තනියම ජීවත් වෙන්න හරි කොහොම හරි ජීවිතේ ගත කරන්න කැමතියි ඉතින් හැමෝම. එහෙම තමයි. ඔව් තමන්ගේ ජීවිතේට හැමෝම ආදරේනේ බං එහෙමනේ. අන්න ඒක ඒක තේරුම් ගන්න පුළුවන් මිනිස්සයා ජීවිතේ මේ ගත වෙන්නේ තවත් මිනිස්සෙක්ගේ ජීවිතයක් නේ කියන එක හිතන මිනිස්සයා ඒ මිනිස්සයත් එක්ක අත්වල බැඳගෙන ඉස්සරහට යනවා. ඉතින් අර මනුස්සකම නැති කෙනා ඉතින් අර දේවල් මේව කරලා ඉතින් එහෙම ඉන්නවා. ඒක තමයි වැඩේ. බලාගෙන ඉමුකෝ නේද බං අනාගතේ මොකද වෙන්නේ කියලා. ඔව් අනාගතේ කාර්යයත් අපි දන්නේ නෑනේ පුතේ. ඒක හරි. හරි බං එහෙනම් මම ආයේ කතා කරන්නම්. මේ හරි බං එළකිරි එහෙනම් thank you එහෙනම්. හරි. යන්නද එහෙනම් බුස්සන්නයි බං. හරි බුස්සන්නයි හරි. මනසින් දකින සිහින දිරෙන් ජයගන්න. Friends Live Sri Lanka.